නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශමින්ද ජයවර්ධන මහත්මයා සහ කේලි ජයවර්ධන විසින් සදහම් දේශනාවට සදැහැති දායකත්වය සිදු කරනු ලබනවා. ජූලි මාස 5 වෙනි දිනට ජන්මදිනයේ සමරන ගිහානී භාග්‍ය ඉදිරිසිංහ මහත්මියගේ ජන්මදිනය නිමිති කරගෙන හැමත ධර්ම අභිසමයේ පිණිස වේවා කියන අරමුණ පෙරදරි කරගෙන සදහම් දේශනාව සිදු කරනු ලබනවා. ඉතින් අපි කල්පනා කළොතින් අපිට ධර්ම අවබෝධ කරන්නට වමනයි නම් ඒ ධර්ම අවබෝධ කරන්නට වමනයි කියන දේවත් අපිට අද සමාජය තුළදී අම්මා තාත්තගෙන්වත් ගුරුවරු වැඩිහිටියන්ගෙන්වත් සමාජය තුලින්වත් නෙවෙයි කනගාටුවට කාරණාව පන්සල තුලින්වත් ඇහෙන්නේ නැහැ. කියන්නේ මේ කරපු පින්බලෙන් කවදා හරි කෙරවල නිවන් දැකපන් කියනවා හැර චතුරාර්ය සත්‍ය පිළිබඳ සංග්‍රහයක් නැත. මේක මහා උනතාවයක්. දැන් අපි හිතලා බැලුවොත් එහෙනම් අපි දන් ටික අරගෙන පන්සලට යන්නේ කවුරුත් ඒ දානේ පූජා කරලා ලැබෙන ධර්ම දානේ රසය විඳින්න කියන අදහසක් පැත්ත පලාති ගෑවිලා නැහැ. ඒ නිසා දානයක් මහත්ඵල මහානිසංස වෙන්න හේතුව වෙන්නේ ඒ දාණයෙන් අනුතුරුව ලැබෙන ප්‍රතිලාභය තමයි අපිට සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මහත්ඵලයේ ආනිසංසය ලබාගත හැකි විදිය අනුශාසනාවක්. ඕක තමයි මහත්ඵල මහානිසංස භාවයට හේතුව. එහෙම නැතුව මතු කවදා හරි නිවන් යයි කියලා හිතාගෙන දානි බෙදලාවට වැඩක් වෙන්නේ නැත. එසා බුදුරජාණන් වහන්සේ එහෙම කොහෙවත් සඳහන් කළා නැහැ. අපි පින් කර කර යනකොට කවදා හරි නිවන් යයි කියලා සඳහනක් කිසිම සූත්‍ර දේශනාවක බුද්ධ දේශනාවක අපිට සඳහන් වෙන්නේ නැහැ. ඒක අපි මතක තියාගන්න ඕන. ධර්ම අවබෝධ කරගන්න නම් අනිවාර්යෙන්ම ධර්ම ශ්‍රවණයේ විතරයි මාර්ගය. ධර්ම ශ්‍රවණයමයි මාර්ගය වෙන කිසිම ක්‍රමයක් නැහැ. මොකද කල්යාණ මිත්‍ර ඇසුරයි සද්ධම්ම ශ්‍රවණයයි තුල තමයි යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම්ම පටිපදාවයි කියන අංග දෙක වැඩෙන්නේ. එහෙම නැතුව අපිට ජීවිතේ තේරුම් ගන්න බෑ. එතකොට ඊළඟට අපි දැනගන්න ඕන මේ ධර්ම අවබෝධ කරනවා කියලා කියන්නේ අලුත් විෂය නිර්දේශයක් ඉගෙන ගන්නවා කියන එක නෙවෙයි. තමන්ගේ ජීවිත කතාව ඉගෙන ගන්න එක. දැන් අපි ගිහිල්ලා ඉවර වෙලා කුණ්ඩලකේසිගේ කතාව අහලා එනවා. පටාචාරාවගේ කතාව අහලා එනවා. පටාචාරාවගේ කතාව අහලා මතක තියාගත්තට නිවෙන්නේ නැහැ. කිසා ගෞතමියගේ කතාව අහලා මතක තියාගත්තට අපි නිවෙන්නේ නැහැ. එහෙනම් අපේ කතාව පිළිබඳව අපි හොයාගන්න ඕනනේ. නිසා අපේ කතාව අපි අහගන්න ඕන. ධර්මය අපේ කතාව බවට පත් කරගන්න ඕන. අපි හැමදාම කලේ අනුන්ගේ කතාවක් අහලා සාදු කියලා ඉන්න එක. හැබැයි තමන්ගේ කතාව තේරුම් බේරුම් කරගන්න අපිට බැරි වුණා. මොකද දැන් පටාචාරාවගේ දුක නිවුණා කියලා දැනගත්තට ඔබේ දුක නිවිලා නේ. අපි කතාවට අහනවා අම්මා 999ක් මරපු අඟුලිමාලයන් වහන්සේ ධර්මයේ ඉදිරියේ නිවි ගියා. වැඩක් නෑ. ගෙදර ස්වාමියායි බිරිඳයි ගුටි කළ ගන්න එක බැනුම් අහගන්න එකනේ. දරුවා වෙනුවෙන් ගිනි අරන් ඉන්න එක හෙට දවසේ කන්න නැති එකට පත්තු වෙලා තමන් පීඩාවෙන් ඉන්න තමන්ගේ ජීවිතය නිවීම ඕන නැද්ද? දැන් නිවෙන්න ඕන තමන්. පටාචාරාව නිවුණා. දැන් ඒක අහලා වැඩක් නැහැ. ඒක කතාවක්. හරි? ඒ නිසා අපි මොකද්ද කරන්නේ? නේද? අර මං කියනවා වගේ බෝසත් වානරයා ප්‍රඥාවන්තව නේ අනිත් වාරණයන්ට බටයක් දාලා වතුර බොන හැටි කියලා දුන්නා. කතාව ඇහුවා. දැන් අපිට අඩුම තරමේ නේ
වානරයෙක් වෙලා හරි ඌ ප්‍රඥාවෙන් වැඩ කළා. අපිට අපේ ජීවිතේ වැඩ ටිකවත් ප්‍රඥාවන්තව කළමනාකරණය කරගන්න බැරි වෙනවා. හේතුව මොකක්ද? අපිට ඕන නෑ නිවෙන්න. ඒ කියන්නේ නිවෙනවා කියලා කියන්නේ අපි හිතන් ඉන්නේ මහා අමුතු අපබ්‍රංශයක් මැරිලා බැනර් එකේ ලියලා මරණින් මත්තේ ගච්ඡන්න දින තැනක් කියලා. ඒ නිසා මේක බොහෝම පාටු වෙලා තියෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ පාංශකූලේ තියෙන්නේ මැරුණට පස්සේ මැරුණු එකාගේ ಗುಣ කියලා ඉවර වෙලා. නේ? මොකද්ද? හක්ක පනින්න අනිච්ඡාවත සංඛාරා කියන ගාථාව තුන් පාරක් කියලා යන්න නෙවෙයි. නේද? නිසා අපිට වැරදිලා තියෙන්නේ. අනිච්ඡාවත සංඛාරා උපාද වය ධම්මිනෝ කියන ගාථාව බොහොම ගැඹුරු අර්ථයක් තියෙන ගාථාවක්. චතුරාර්ය සත්‍යෙම ගැඹිච්ච ගාථාවක්. ඒ වෙනත අපි හිතනවා මොකද්ද? මේ ලෝකයේ සියලු සංස්කාරයෝ නැසෙනවා. ඒ වගේම මේ මිනිස්සයා මොකද්ද? මැරිලා ගියා. අපි කාටත් ඉපදුණු මරණය නියතයි කියලා දැනගෙන ජීවත් වෙන්න. දැන් ඕක කියලා බීම ටිකක් බීලා විතක් කාලා ගියාම හරියයි. කාට පේන්නද මේක රඟපාන්නේ? දැන් ඕකද ඕකේ අර්ථය. නිසා මම අහන්නේ අර්ථයෙන් සංග්‍රහයක් කරන්න ඉස්සෙල්ලා Taman දැනගන්න එපා Taman මොකටද පැවිදි වුනේ කියලා. හරි? Taman පැවිදි වෙන්න ඕනේ මොකටද අපි? මෙහෙම ඉතින් බුදුහාමුදුරුවෝ වෙනින් පැවිදි වෙන්න ඕනේ නම් නිවන් දකින්න. වෙන වෙන අරමුණු වලින් වෙන වෙන පැවිදි වුණාට කමන්නේ ගැටලුවක් නෑ එයාගේ කැමැත්ත. හැබැයි මේ බුදුහාමුදුරුවන්ව ඉස්සරහට දාලා විකුණගෙන කන්න ඕන නෑ. ඌ කිව්වා නම් හරි මම පැවිදි වුණේ මේකට. ඉවරනේ. කමන්නේ. ඒක උගේ කැමැත්ත. මොකද එදත් හිටියානේ නේ. එදත් හිටියා පැවිදි වෙලා එක එක දේවල් වලට. ඇත්තටම මම පැවිදි වුණේ මොකටද කියලා කිව්වනම් හරි. මම පැවිදි වුණේ මේ නිවන් දකින්නවත් ඔපිට නිවන් දක්වන්න බණ කියන්නවත් නෙවෙයි. මම පැවිදි වුණේ ඉගෙනගෙන ඩිග්‍රියක් ගහලා රස්සාවක් කරලා කීයක් හරි හම්බ කරගන්න. හරි ඉතින් ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි දන්නවා එයා ඒකට පැවිදි වෙලා තියෙන්නේ නේ. එතකොට එයාව ඒ ඇසුරු කරනවද නැද්ද කියන එක ඔබට බාරයි. මොකද බුදුහාඳුරෝ කිව්වේ පැහැදුණු තැනට දන් දියල්ලා. අපහැදීමෙන් දෙන්න ඕනේ නැහැ. දැන් අපි මොකද්ද කරන්නේ? අපහැදීමෙන් දානෙ දීලා ගම හැමතැනම බයි. අර කාකුපාඩියේ කොරෙක් මෙහෙමයි කියලා. එහෙම ඕනේ නැහැ. එහෙම දෙන දන් නෙමෙයි. නේද? මම දකින දේ තමයි මේ සමාජීය වශයෙන් ගත්තම බහුතරයක දැන් භික්ෂුවක් ඉන්න ඕනේ මොක වෙනුවෙන්ද? බහුජන හිතාය බහුජන සුඛාය. මොකද්ද මේ හිතාය සුඛාය? හිතාය සුඛාය කියලා කියන්නේ මොකද්ද මේ හිතසුව පිණිස සුඛ විහරණය පිණිස කියන්නේ? මේ ධර්ම දායාදේ තමයි හිතසුව පිණිස තියෙන එකම ඖෂධය. ඒකෙන් තමයි සුඛ විහරණය ලැබෙන්නේ. ඒකට පරිසරය නිර්මාණය කරන එක. ඒකට මිනිස්සුන්ව අනුගත කරන එක. ඒ වෙනුවෙන් මෙහෙයවන එක තමයි භික්ෂුවගේ බාරදූර කාර්ය බවට පත් වෙන්න ඕන. තේරුණා? ඒක තමයි වෙන්න ඕන. දැන් කවුරු හරි කෙනෙක් කියන්න පුළුවන් මොකද්ද? පිරිත් නූල බැන්දම අපිට ආශිර්වාදය තියෙනවා. පිරිත් පැන් දුවම අපිට ආශිර්වාදය තියෙනවා. හරි තියෙනවා කමන්නේ. අපි කමන්නේ කියමුකෝ. හැබැයි මම අහන්නේ ඒ දුක කියාගෙන එන මිනිහට නූලක් ගැට ගහලා විතරක් යවලා හරියනවද? වතුර ටිකක් බොන්න දීලා යවුවම උගේ දුකද නිවෙන්නේ පිපාසෙද? ඒක ඕනනම් කඩේකට ගිහින් බෝතලයක් බොන්න බැරියයි. දැන් කතරගම දේවාලේ ළඟට ගියාමත් ওই දෙකම බෙදනවද නැද්ද? පල්ලියට ගියාමත් බෙදනවද නැද්ද? බෙදනවා. බෙදනවා. දැන් ඉන්දියාවේ කෝවිලකට ගියාම මොක බෙදන්නේ නැද්ද? වතුරයි නෝලයි. බෙදනවා. ඒ නිසා මම අහන්නේ
මුළු ජීවිත කාලෙම ඔය නූල ගැට ගහගෙන වතුර බීලා බෞද්ධකම රඟපෑවට වැඩක් නෑ. මොකක් කරගෙනද නැත්තම්? මොකද බුදුහාමුදුරු කියපු පණිවිඩය දන්නේ නැත්තම්. ඔබේ ජීවිතේ කතාව පිළිබඳව සත්‍ය දන්නේ නැත්තම්. අපි ඉතින් රඟපාලානේ දෙන්නේ. අපි නිවිලා නැහැ. මොකද දැන් නිවුණා නම් පන්සලට ගල් ගහන්න ඕන නෑනේ. පන්සලට බැන බැන යන්න ඕන නෑනේ. එතන මම ඔබට කියන්නේ පන්සල තියෙන්නේ මෙරගුරවුන් පදින්නවත්, භූත ගුහා හදන්නවත්, මේ කතුරොන්චිල්ලාව පදින්නවත්, බුදුහාඳුනට පූජා කරන්න ගෙන ආපු මල් වට්ටිය විකුණගෙන වෙන්දේසි කරලා හම්බ කරගෙන කන්නවත්, නේ කඩල වට්ටි වඩේ වෙන්දේසි කරන්නවත් මොන කිහල් මලක්ද මේ කරන්නේ මං අහන්නේ. ඒතර මේක තව දුරටත් මෙහෙම අරන් ගියොත් හෙට අනිද්දා මනා කරයිද? හෙට අනිද්දා ඒකේ මොනවා නොපවත්වයිද කියලා හිතනවානේ. හරි පුදුමයි. ඒ නිසා මම කියන්නේ අද මේ කරන අපබ්‍රංශ බහුභූත වැඩ මොකටදයි? නිවනටදයි? චතුරාර්ය සත්‍යයටදයි? මොකද්ද බලව මේ කරන විහිළුව? දැන් එතකොට මේක කරනකොට උඩ බලාගෙන මේ කෙල ගහ ගන්නකොට නේ අන්‍ය ආගමික පස්ස පැත්තෙන් hina වෙන එක අහන්න දෙයක්ද? අහන්න දෙයක්ද? දැන් බැලූ බැල්මට ඒ බාහිර වෙන ආගමක තියෙන දර්ශනයට ළඟින්වත් යන වැඩ පිළිවෙලක්ද මේ කරන්නේ? උන් තමන්ගේ ජීවිතේ මොකද්ද? අනුන්ට කරදරයක් නොකර හිටපල්ලානේ කියලා හරි කියලා දෙනවා. ඔච්චර අපබ්‍රංශ කෙලින්නේ, ඔච්චර පිස්සු කෙලින්නේ. එදා මම දකින්නේ මේ වර්තමානයේ යන වැඩ පිළිවෙලත් එක්ක බැලුවම ඊට වඩා අන්‍ය ආගමිකයෝ විශ්වාසයෙන් අදහන තැන ඊට වැඩි දෙයක් කරනවා. ඊට වැඩි දෙයක් කරනවා. හිත හැදෙන්න. මානසික මට්ටම හරි ශක්තිමත් කරන වැඩ පිළිවෙලක් තියෙනවා. තේරුණේ? ඒ නිසා මේ බයිලාව කාලාන්තරයක් තිස්සේ දුවලා අපිට වෙසක් කියනකොටම මතක් වෙන්නේ මොකද්ද? සල්පිල. පොසොන් කියනකොටම මතක් වෙන්නේ මොකද්ද? වෙන්දේසිය. මණිබඩු වෙන්දේසි කරන තැනක් කළා පන්සල. හරි. මම කියන්නේ මල් වට්ටියත් වෙන්දේසි කරනවා කියන්නේ මොන જાතිය බඩුද කියලා හිතා ගන්න පුළුවන් නේ. කොතනටපත් වෙලාද කියලා. බලන්නේ වෙසක් පොසොනුත් බිස්නස් එකක් කරගෙන බුදුහාමුදුරුවෝ හරි විකුණගෙන කන જાතිය බඩු තමයි අද ඉන්නේ. මේක ගිහියට තේරෙන්නෙත් නෑ, විලිලැජ්ජ නැතුව පැවිද්දට තේරෙන්නෙත්. එනිසා ඔබ මතක තියාගන්න මේ හැදිලා තියෙන ක්‍රමවේදය තව දුරටත් මෙහෙම තිබුණොත් ඔබට අනාගතේ ඔබේ දරුමල්ලන්ට ඉතිරි වෙන්නේ මොකද්ද? ධර්මයක් ඉතිරි වෙන්නේ. මොකක්වත් ඉතිරි වෙන්නේ. එසා මේක හරි ඛේදනීය තත්ත්වයක්. නේ? හැබැයි මේ සත්‍ය කියලා දුන්නොත් ඕන් ධර්ම විකෘතිකයෙක් ඇවිල්ලා අපේ බඩට පාර දෙන ඕකයි ලෝපං. කොහොමනේ කියන්නේ? මම කියන්නේ පාර පිට පාර දීලා. හරි? මේක ගලවලා අයින් කරන්න තියෙන්නේ මොකද්ද? මේක කියන එක තමයි. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කරන්න ඕන මොකද? සත්‍ය කියලා දෙන එක. මේක කරන්නේ තරහින් නෙවෙයි. උන්ට තියෙන අනුකම්පාවෙන්. හේතුව මොකද්ද? තේරෙන්නේ නැත්තම් දැනෙන්නේ නැත්තම් නේ? තේරෙන්නේ නැත්තම් දැනෙන්නේ නැත්තම් මොකද්ද කරන්න තියෙන්නේ? පොඩ අතගාලා කියලා දෙන්න. අතගාලත් තේරෙන්නේ නැත්තම් පොඩ ටොක්ක්ක් යනලා කියලා දෙන්න ඕන. එහෙමත් තේරෙන්නේ නැත්තම් මොකද්ද කරන්න තියෙන්නේ? බුදුහාමුදුරු කියන්නේ මොකද්ද? මරා දාපන් කියනවා. මේ කියන්නේ භෞතිකව මරපන් කියලා. අතහැරලා දාපන්. නේ? අතහැරලා දාන්න. වෙන කරන්න දෙයක් නැහැ. එනිසා මේ අන්තවාදී පිරිහීමේ ගමනක්. මේකට මුල පිරෙන්නේ නැති කොහොමද කියලා ඔබට හිතෙන්නේ? මේකට මුල පිරුණේ කොහොමද? මේකට මුල පිරෙන්න ක්‍රමවේදයක් තියෙනවා අපි දන්නේ නැති වුණාට. අපිට තිබුණා බෞද්ධ සංස්කෘතිය මත පදනම් වෙච්ච නිවහල්
රාජ්‍යයක්. ඒ නිවහල් රාජ්‍ය ආර්ය ශ්‍රාවකයෝ පිරීලා හිටියා. ඒ ජාතියට අපි කිව්වා ආර්ය ජාතිය කියලා. ආර්ය ජාතිය කියලා කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් ජාතියට. ආර්ය ජාතියේ ඉපදිච්ච මිනිස්සු තමයි බහුතරයක් හිටියේ. හැබැයි ඒ ආර්ය ජාතිය වෙනසෙන්න කනකොකා හඬන්න පටන් ගත්තේ මොකකින් පස්සේද? අධිරාජ්‍යවාදී ආක්‍රමණත් එක්ක. එතකොට ඒ අධිරාජ්‍යවාදී ආක්‍රමණයන් එක්කලා අපිට මේ බෞද්ධ සංස්කෘතිය තුලින් ගොඩනැගිච්ච සියලු වටපිටාව වනසලා විනාශ කරලා දැම්මා. හේතුව අපිට මේ බෞද්ධ සංස්කෘතියෙන් උරුම වුණා නම් යම් දායාදයක්. ඒ දායාදයේ උරුම වෙලා තිබුණේ කොයි විදිහටද? මතු පරපුරට ධර්මයේ පණිවිඩය සුරක්ෂිත කරලා අරගෙන යන එක. මොකද ඒක තරම් වටින දෙයක් නැතයි කියන දැක්ම එදා හිටපු රාජ්‍ය පාලන තන්ත්‍රයට තිබුණා. තේරුණා? සවුන්ගේ පරමාර්ථය අංක 1 උනේ ඒක. වෙන මොකුත් නෙවෙයි. එතකොට මිනිස්සුන්ගේ හික්මීම බැලුවොත් මොන වගේද? ඒ මිනිස්සු දැනගෙන හිටියා අපිට මේ ලෝකේ වටිනවයි කියලා දෙයක් නැහැ. අපි බඩගින්න නඩත්තු කරන්න තමයි මේ පොරකකා කන්නේ බොන්නේ. බඩගින්න කියන්නේ ලෙඩක්. ලෙඩක් නඩත්තු කරන්න මල පෙරේතෙක් වගේ කකා බිබි දුවල වැඩක් තියෙද? ඒ නිසා රෝගයක් නඩත්තු කරන්න පෙරේතකම් කරන්න තරම් මානසික වහල්ලු වෙලා ලෙඩ වෙලා හිටියේ නෑ අපේ. පිපාසය නඩත්තු කරන්න පෙරේතකම් කරේ නෑ. සීතල පින්න උෂ්ණ මැසි මදුරු කරදර ටික නඩත්තු කරන්න කෑදරකමේ එකෙක් පෙල්ලගෙන එකෙක් දැඟලුවා. අරෝගේ ගෙදරට වඩා අපේ ගෙදර මේ කාර්යය හිම අලව ගන්න ඕන. මෙහෙම සෙට් කරන්න ඕන. දෙයනේ ඔක්කොම අටමගල් අටවන්නේ මේ දුක නඩත්තු කරන්නේ. මේක තේරෙන්නේ නැති හිටියා. එදා මිනිස්සු දැනගෙන හිටියා අපි ජීවත් වෙන්නේ ඇයිද කියලා. අපි මොකටද ඇත්තටම බැලුවම මේ ජීවත් වෙන්නේ? මම කියන්නේ අපේ පදනම වැරදි. අපේ පදනමම වැරදි. අපි හිතනවා අපි ළඟ දැනට පදනමක් තියනවා අර විදිහට කරගත්තු ජීවිතේ ගොඩේ ගොඩ. අර විදිහට කරගත්තොත් මරේ මරු. එහෙම පදනමක් හදාගෙන පෙළනවා ඒ විදිහට වෙන්න. ගොඩ යන්න. මරේ මරු කරගන්න. හැබැයි මොකද්ද කරන්නේ? හැමදාම මේකෙන් පෙළලා යම් මොහොතක මැරිලා යනවා. උපන්නාට මේ ලෝ වෙනනවා වැනි ජීවිත තියෙන්නේ. කාලකන්ණි. කාලකන්ණි කියන්නේ ඒකට. හැබැයි එක මොහොතකට බැලුවොත් ඔබ ගැන දන්නවද කියලා? ඔබ ඔබේ පදනම දන්නවද කියලා? ඔබේ පදනම විමසන්න හොඳම ක්‍රමය තමයි ඔබ ටිකක් තනි වෙලා බලන්න. ඔබ ටිකක් තනි වෙලා බලන්න මං කවුද කියලා. මේ ලෝකේ කවුරුත්ම නැහැ මං විතරයි ඉන්නේ කියලා බලන්නකො සරලව. දැන් ඒතර ඔබේ පදනම ටිකක් එළියට එනවා. දැන් තනියෙන් ඉන්නේ මං. මොකෙක්වත් ලෝකේ නැහැ. ඒතර මං කවුද? දැන් මගේ උගත්කම බල්ලට යනවනේ. මොකාට පෙන්වන්නද? දැන් මං උගතෙක් වැඩෙක් කියලා හිතන් හිටියා නම් මං අහවල් જાතිය අහවල් භාණ්ඩයක් මම මෙහෙම බිස්නස් කාර්යයක් මං උසස් එකේ දැන් වැඩක් තියෙද? මොකෙක්වත් නැහැ ඒක පෙන්වන්න. දැන් අනිත් පැත්තේ හීනමානයක් තිබ්බනනේ මං වැඩගම්මකට නැති කි මං දුප්පතෙක් මං නූගතෙක් කියලා. දැන් ඔබේ දුප්පත්කම දිහා බලන්න නූගත්කම දිහා බලන්න මොකෙක්වත් ඉන්නවද? එහෙනම් ඒකද ඔබේ පදනම? නෑ ඒක අතු ගෑවිලා යනවා තනි වෙලා බැලුවම. ඒ වැරදි පදනමක මින්නේ. හරි? ඒක ඔබේ පදනම නම් ඔබ තනි වුණාම හැර යන්න බෑනේ. දැන් මොකද්ද ඔබේ පදනම? රත්තරන් ටිකක් හම්බ කරගන්නනේ මාලයක් අරන් දාගන්න. නේද? ගොඩ යන්න මේ අනාගතේ. මේ සල්ලි ටිකක් හරි යම්මු කරලා ෆික්ස් ඩිපොසිට් එකක් පොතේ දාගන්න ස්ථාවර තැන්පතු කරලා මතු ජීවත් වෙන්නනේ. දැන් තනි වෙලා බැලුවට පස්සේ මොකද වෙන්නේ?
ස්ථාවර තැන්පතු නෙවෙයි මුළු ලෝකෙම සල්ලි ගෙනත් දුන්නත් වැඩක් නෑ ඊට පස්සේ. එහෙනම් වැරදි පදනම කියන්නේ. පදනම වැරදි. ඔන්න බලන්න උඹ මොකාද එහෙනම්? ඔබ මොකෙද්ද කියලා බලන්න. ඇත්තටම බැලුවොත් දුකක් නඩත්තු කරන එකකට මං කියලා දාගෙන බඩගින්නෙන් පෙළනවා. ඒකට ආහාරයක් දීලා ගින්න නිවන්න ඕන. පිපාසයෙන් පෙළනවා. ඒකට බොණ්ඩ දීලා ගින්න නිවන්න ඕන. සීතලෙන් උස්නෙන් මැතිමදුරු කරදර වලින් පෙළනවා. ඒක නඩත්තු කරගන්න ඕනේ මොකක් හරි කරලා. රෝගාබාධ වලින් පෙළනවා. ඒතකොට ඖෂධයක් දීලා නඩත්තු කරන්න ඕන. ඔච්චරයි පදනම. මේකේ මම මගේ කියලා අල්ලන්න සැප මාත්‍රයක් නැහැ. මොකද්ද වෙලා තියෙන්නේ? අර දුක එනකොට ඒ දුක නඩත්තු කරනකොට මොකද්ද? ඒකට කණ්ඩ දෙනවා. මේක මරු මේක නියමයි කියලා ආහාර දදා මොකද්ද? මානසිකව ස්වයන් වින්දනයක් ගන්න ආතල් මරු සුපිරි කෑම කියලා. තව සෙට් එකක් ඉන්නවා මොකද්ද? ඔය හම්බුච්ච එකක් කාලා උපේක්ෂාවෙන් ඉන්න මොනවා හම්බුනම මොකෝ ඉතින් බඩටනේ. එහෙනම් මේ ජීවිතේ දුක මත පදනම් වෙලා තමයි සැපයි උපේක්ෂාවයි කියන එක තියෙන්නේ. ඒ නිසායි බුදුන් වහන්සේ මේකේ සැපයි කියලා මාත්‍රයක්වත් නැහැ කිව්වේ. දුක නඩත්තු කරන එකනේ දෙයියනේ මේ සැප කියලා දැනෙන්නේ. හරියට තුවාලයක් තියාගෙන මේ මිනිහා හැමදාම තුවාලයට බෙහෙත් ගගා ආතල් ගන්නවා. ආයි තුවාල කරගන්නවා බෙහෙත් ගාලා ආතල් ගන්න. හැමදාම මොකද්ද කරන්නේ? හිත සැප ගන්න කියලා දෘෂ්ටියක් හදාගන්නවා හිත තුවාල කරගන්නවා. දැන් පෙළනවා ඒ සැප හොයන්නේ. ඒක ලැබුණාට පස්සේ ගිහින් බල මෙතන නෙවෙයි බං අතන තව ටිකක් දුර. මෙහෙම ජීවිතේ මෙතන නෙවෙයි අතන එතනට ගිහින් බල්ල මෙතන නෙවෙයි අතන කී යනවා. බාලගිරි රෝගේනේ. බාලගිරි දෝෂේ මේ තියෙන්නේ. දැන් බාලගිරි යකා වැහිලා මේ ඉන්නේ හොඳට මතක තියාගන්න. අද නෙවෙයි සැප කවදද? හෙට. හෙට ගිහින් බැලුවම හෙට නෙවෙයි සැප එදා අද වෙනවානේ. අද නෙවෙයි හෙට වෙනවා. මේකේ කෙරවලක් නෑ. මේක පිස්සුවක්. ඒ නිසා අපි පන්සලට දුවගෙන යන්න ඕන අද නෙවෙයි හෙට සැප ගන්න නූල ගැට ගහ ගන්නද ආස්වාදයේ ආදීනවේ තේරුම් ගන්නද මේ බොරු අටමගල තේරුම් ගන්නද ඒ නිසා ඔබ වෙන්න නේ ඔබ දැනගන්න මමගේ ජීවිතය කියන එක මේ පවත්වන්නේ දුක නඩත්තු කරන එකකට මම් කියලා දාලා රැවටිලා දුක නඩත්තු කරන්න පොස් විදිහට කණ්ඩ දුන්නත් පොස් විදිහට ඇඳුවත් අන්තිමට පුස් වෙලා යනවානේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔබ දැනගන්න ජීවිතේ අනුන්ගේ වහලෙක් වෙන්න එපා. අරු අර එහෙම කරපු නිසා මම මෙහෙම කරගන්න ඕනේ කියලා පෙලන්න එපා. නේ? රත්තරනින් හදලා මාළේ දාගෙන හිටියත් ඉමිටේෂන් දාගෙන හිටියත් දෙගොල්ලොම රැවටිලා ඉන්නේ. ඉමිටේෂන් කියලා හිතාගෙන ඉන්නේ තොපිමයි රත්තරන් කියලා හිතාගෙන ඉන්නේ උඹලාමයි. ඉතින් හිතාගෙන ඉන්නේ. ඒව නැතු රත්තරන් කිව්වද මං රත්තරන් මං වටිනවා කියලා උඩ පැන්නද? මං ඉමිටේෂන් මං වටින්නේ නැහැ කියලා උඩ පැනලා කනේ පාරක් ගැව්වද? එයා මේ මානසික පිස්සුවක් නොවේ තියෙන්නේ. මේ මානසික පිස්සෙක් වෙලා වහලෙක් වෙලා යන ගමන ගැන තේරුම් ගන්නේ නැතිව අපි මෙරගොරවුන් ගහනවා පන්සලේ. කතුරුන් කිල්ලා පදිනවා. බිලි ලැජ්ජාවේ තන්තෝසේ බෑ මේව දකින්නකොට. ඒ නිසා මන්ද බුද්ධික බෞද්ධයෝ මොන තරම් පහත් මානසික මට්ටමකට වැටිලාද? රංගපෑමේ කෙරවලක් තියෙන්න ඕන. ඒ නිසා මේ රංගමඩලේ සත්‍යතාවය අවබෝධ කරන්නයි බුදුබණ තියෙන්නේ. එහෙම නැතුව තව දුරටත් අලුත් රංගන හදන්න නෙවෙයි. අපි ඇත්තටම හැරිලා බැලුවොත් මේ ජීවත් වෙනවා කියන්නේ වෙන අමුතු එකක් නෙවෙයි මං කියලා මගේ කියලා අල්ලන්න මේකේ මාත්‍රයකවත් සැපයක් නැත. මේක මොකද්ද තියෙන්නේ? දුක නඩත්තු කිරීම. ඒ දුකත් මොකක් නිසාද එන්නේ? ඒක මං කරගෙන මගේ කරගෙන මොකද්ද? මට දුක එනවෝ කියලා ඇඬුවට වැඩක් නැහැ. නේ? මට දුක එනවෝ කියලා අඬලා වැඩක්ද? දැන් මොකේ ගිහර කකුල තුවාල වෙනවා. මේක මගේ කකුල මේක රෙදෙනවා කියලා කොහෙන්ද දැනගන්නේ හිතේ? හිතින්ද දැනගන්නේ.
දැන් ඕක මගේ අනේ මට රිදෙන්න එපා කිව්ව කියලා නතර වෙනවා. එතකොට මේ මම කියලා මගේ කියලා අල්ලන්න එකක් නැහැ මේකේ. හරි. දැන් තුවාලෙට බෙහෙත් දාන්න අම්මෝ සනීපයි කියනවා. නේ? ඔය වගේ තමයි ඔබේ ජීවිතේ හැම එකක්ම. මොකක් හරි බලන්න ඕනි කියලා හරි ආසාවෙන් අම්මෝ කියලා ගින්නෙන් ඉන්නවා. ඒක ගිහින් බලන්න නිවිලා යනවා. අර තුවාලයක් හිත තුවාල කරගෙන තියෙනවා. ඒසා ඔබ දකින්න ඔබ ළඟ තියෙන ජීවත් වෙනවා කියලා වනයක්, දදයක්, කුෂ්ඨයක්. ඒ වනයේ දදයේ කුෂ්ඨය සනීප කරගන්න ඕන මිසක් කහලා හරියන්නේ නැහැ. කහනකොට සැපයි තමයි. සැපයි කියලා කොයිතරම් දුරට කැහුවත් ඉවර කරන්න පුළුවන්. ඒ නිසා ඇහෙන් දකින්න ආස හිතනකොට දැනගන්න මේ ඇවිල්ලා තියෙන කැහිල්ල. නේ? කොයිතරම් බලබලා කහ ගියත් ඉවර නම් වෙන්නේ නැහැ. දැනගන්න මේ වමනාව මේක තමයි දදේ මේක තමයි රෝගී. තේරුණා? එතන මේ ලෝකේ ලස්සන කැත කියලා එකක් නැහැ නෝ. මොකද එකෙක් ලස්සනයි කියනකොට තව එකෙක් කැතයි කියනවා. ලස්සනයි කියලා මොකද්ද තියෙන්නේ? මානසික පිස්සුවක්. කැතයි කියලා තියෙන්නේ මානසික දෘෂ්ටියක්. දැන් කැත ලස්සන තියෙන්නේ මඤ්ඤණාව ඇතුලේ. දරාගත් දෘෂ්ටිය ඇතුලේ. එනිසා ඔබ ඇලෙන්නෙත් ගැටෙන්නෙත් බලාගෙන ගියාම කොහෙටද? චේතනාවට. ඒක තමයි කර්මය වෙන්නේ. එතකොට ඒක දුකයිද සැපයිද කියන එක තීරණය කරන්නේ මොකක් මතද? චේතනාව මත. ඒක තමයි කර්මය. ඒකනේ විපාකය වෙලා තියෙන්නේ. එහෙනම් චේතනාහම් වික්කවේ කම්මං වදාමි. මේ වෙලාවෙම අපිට චේතනාව කර්මය වෙන හැටි බලා ගන්න පුළුවන්ද බෑ? මේ වෙලාවෙම ඔබේ චේතනාව මත සැප කර්මයක්, දුක් කර්මයක්, උපේක්ෂා කර්මයක් වෙනවද නැද්ද අත්දැකීම? ඕක කරගහ ගන්න එක නොවේ කර්මය. එහෙනම් අපි දැනගන්න ඕන මේක තනිකරම මෙන්න මේ වගේ එකක්. මොන වගේ එකක්ද? මේක තනිකරම මේ වෙලාවේ චිත්‍රපටියක් වාගේ. එහෙම නැත්නම් හීනයක් වගේ. ඒ හීනයක් කියලා කියන්නේ. දැන් ඔබේ අතීත ජීවිතයට හැරිලා බැලුවොත් හීනයක් පමණයි. මතක් කරන්න පුළුවන් අනේ මෙහෙම වුණා කියලා. මේ වෙලාවත් මේ දැන් මතක් කරන්න පුළුවන්. හැබැයි මේක හීනයක් වගේ. හැබැයි හීනේ ඉන්නකම් හීනේ ඇත්ත වෙලා දැනෙනවා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. එනිසා ඔබට ඔබව හම්බුනේ හීනේ තුල. ඔබට ඔබේ ස්වාමියා බිරිඳ දරු රැකියාව දුක සැප උපේක්ෂා මේ සියලු වින්දනයන් හම්බුනේ හීනේ තුල. මේ හීනේ තුල ඉපදිලා ජීවත් වෙලා මැරිලා යන දර්ශන ටිකක් දකින්න පුළුවන්. දැනගන්න පුළුවන්. නමුත් හීනයක් මිසක් කවදාකවත් සත්‍යයක් වෙන්නේ නැහැ. ඔබේ මෙතනට එනකන් ආපු ජීවන හීනේ නැවත කවදාකවත් ගේන්න බෑ. මේ අපි කතා කරන අහන දකින්න මේ වෙලාව නැවත කවදාකවත් ගේන්න බෑ. මොකද හීනේ කියන්නේ සත්‍යයක් නොවන මවාපෑමක් නිසා. ජීවිතේ හීනයක් බව දැනගත්තාම අපි මොකද්ද කරන්න තියෙන්නේ? මේ හීනේ මමයයි, මගේයයි, මගේ ආත්මයයි නඩත්තු කරන්න එකක් නෑ කියන දැක්මට එනවා. එච්චරයි. ඒ දැක්මට ආපු ගමන් මොකක් වෙනවද? මේ හීනේ රාග, ద్వේෂ, මෝහ වලින් මං කරගෙන මගේ කරගෙන දුවන්න තිබුණු ශක්තිය නිෂ්ක්‍රිය වෙනවා. නිවෙනවා. දැන් හීනේ මෙතනින් එහාට නිවිච්ච හීනයක් බවට පත් වෙනවා. හැබැයි නිවීම කියලා කියන්නේ හීනෙම කොටසක් බව දැනගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා නිවන කියලාවත් මඤ්ඤණා කරන්න දෙයක් නෑ. ඔබ නිවීම කියලා යම් දෙයක් අත්දකින්නවාද ඒකත් මොකෙන්ද? හීනෙන් පමණයි. මොකද මමනේ අත්දකින්නේ. අත්දැකීමක් ඇත්නම් ඒ හීනමය කොටසක්. මමය තුල නැත්තම් එය හීනමය කොටසක්. හැබැයි මේ හීනේ මෙසේ වේවා මෙසේ නොවේවා යයි බලාපොරොත්තු තැබිය නොහැක්කක් කියලා තේරුණාම හීනේට තියෙන සියලු බලාපොරොත්තු සංසිඳී යනවා.
හීනේ දකින්න තියෙන බලාපොරොත්තු සංසිඳී ගියට පස්සේ අපි කියනවා කතං කරණීයන් ආපරණිත්තතයි. මෙවන් හීනෙක කරන්න කියලා දෙයක් නැහැ. අපි මේ මං කරනවයි මට වෙනවයි කියලා හිතාගත් එකක් තියෙනවා මිසක් ඒ හැර මම කියලා එක්කොට කරන්න පුළුවන් කජ්ජක් මේකේ නෑ කියන අවබෝධය තියෙනවා. එහෙනම් කවදා හරි මැරෙන්න යනකොට දන්නවා මොකද්ද? හීනෙන් මැරෙනවා මිසක් මරණය නිට්ටය නෙවෙයි. මරණය කියන්නේ මවාපෑමක් කියලා දැනගන්නකොට මරණ බියනවා. මරණයෙන් මත්තේ හැඟීමක් නෑ. මේ මොහොතත් මේ අත්දැකීමත් අනිත්‍යයි කියලා දකිනකොට කුමකනම් පිහිටන්නද? දැන් විඥානයේ අත්දැකීමම මායාකරුවෙක් බව තේරුම් අරගෙන ඉවරයි. පිහිටන්න තැනක් නැහැ. ඒකට කියනවා වෑයමක් නැහැ දැන්. මෙහෙම වෙන්න ඕනේ මෙහෙම නොවෙන්න ඕනේ කියලා වෑයමක්. දැන් මේ හීනේ හැදෙන්න තිබුණු හේතු ටික අහවර වුණාම අපි කියනවා පිරිනිවි ගියා කියලා. එහෙනම් මේ ජීවිතේ ඔබට තියෙන්නේ පිරිනිවෙන්න මාර්ගය අහගන්න. තේරුණේ? පිරිනිවෙන්න මාර්ගය කියලා දෙන්න. එහෙම නැතුව මොකද්ද? අර ක්ලේශ ටිකට අනුව ක්‍රියාත්මක වෙන හීනේ මං කියලා මගේ කියලා අල්ලගෙන ඒ රැල්ලට ඉඩ දෙන එක නෙවෙයි. ඒ රැල්ලට අහු වෙන එක. නිසා මම කියන්නේ ඒ අය මේක හිතලා කරනවා කියලා. කවුරුත් මේක හිතලා කරනවා නෙවෙයි. නමුත් අසත්පුරුෂ දෘෂ්ටි වැඩි වෙන්න ඊට අනුකූලව මොකක් වෙනවද? විඥාණයට ආහාර ලැබෙන්න නාම රූප අධ්‍යක්ීම් ඒ පැත්තට පෙරලෙනවා. එතකොට ඒක මොකක් වෙනවද? මුලා විච්ච හීනයක මුලාවෙන් මුලාවට දවසෙන් දවස අතරමං වෙනවා. සම මේ කවුරුත් පිට වැරදි පටවන්න කියන කතාවක් නෙවෙයි. වැරදි සේවනය, වැරදි ඇසුර විඥානගත වුණාම මොකක් වෙනවද? ඊට අනුකූලවයි නාම රූප ලෝකෙ බිහි වෙන්නේ. ඒ නිසා මේ ලෝකය වෙනස් කරනවා නම් කරන්න තියෙන එකම ක්‍රමවේදය මොකද්ද? විඥාණයට වැරදි ආහාර නොදී හරි ආහාරයක් දෙන එක. සම්මා දිට්ඨි නුවණ දෙන එක. එතකොට මොකක් වෙනවද? ඊට අනුකූලව නාම රූප ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ලෝකය හදන්න නම් ලෝකය නිට්ටය කරගෙන දැඟලුවට වැඩක් වෙන්නේ නැහැ. අපේ අතීත රාජ්‍ය පාලකයාට ඔය නුවණ තිබුණා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා මූලික කරගෙන කල්යාණ මිත්‍රයෝ ගිහිද පැවිදිද කියලා අදාළ නැහැ මූලික කරගෙන මේ සත්‍ය පණිවිඩයයි සමාජගත කළේ. ඊට පස්සේ අමුතුවෙන් හදන්න රටක් ඕනේ. ඒ මිනිස්සු ජීවත් වෙන්නේ මොකටද කියලා දැනගත්තා. සයි මිනිස්සු උම්මත්තකයෝ වෙලා බලලෝභියෝ වෙලා තෘෂ්ණාවෙන් එකා පිට එකා මරාගෙන දුවන මිසනාරි අධ්‍යාපනයකින් ඩිග්‍රිය උපාධිය අරගෙන මමත්වේ නඩත්තු කරන්න හදන මේ මොකෝවත් තිබෙන්නේ නැහැ. හරි සරලයි. නේ? වැටෙයිනි කඩළු මායිම් ගහගෙන මේක මගේ කියලා දැඟලුවේ. ගමේ සම්පත් ටික ගමට ලැබුණා හොද්දටම ඇති. දැන් ගමේ අක්කර 300ක් තියෙනවා නම් පවුල් 50යි නම් ඉන්නේ ඕක ඇතුලේ යැපෙන්න තියෙන ප්‍රමාණය මදි. දැන් වෙලා තියෙන එකෙකුට ඒ 50න් 10 15 බෙදිලා ගියාම අනිත් උන්ට තියෙන අක්කර කාලේ පර්චේස් 10 දැන් මොකද්ද වෙන්නේ? මේ ભેද වීම තුල ගිනි ගෙඩිය තුල් වුණා. වැටෙයිනි කඩළු මායිම් එකතු වුණා. ධර්මයේ වෙනුවට වෙනම අධර්මයක් පිරිවනක් හදලා සමාජගත කළා. මෙන්න සිස්ටම් එකක් වැරදියට හැදුවාම ඒ සිස්ටම් එකේ ඩේටා ටික කාලයක් විඥානගත වුණාම වැරදි නාම රූප ලෝකයක් ප්‍රදර්ශනය වුණා. මේක තමයි ඇත්ත කතාව. ඒ සාද රට හදන්න ඕන. එහෙම හදන්න බෑ දෙන්නේ. රට හදන්න නම් මොකක් හදන්න ඕනද? හිත හදන්න ඕන. හරි? ඒ නිසා මේ බ්‍රේන් වොස් වෙලා වෙනම සිස්ටම් එකක වහලෙක් වෙලා තියෙන්නේ. හරි? එහෙම තමයි වෙලා තියෙන්නේ. මේක පූර්ණ වශයෙන් මේක විග්‍රහ කරන්න පුළුවන්. ඒකට මේ කාලය හෝ වෙලාව හෝ දේශනාව නෙවෙයි. රටක සිස්ටම් එකක් වෙනස් වෙන හැටි.
ඒක බ්‍රේන් වොස් වෙලා අනාගතයට නාම රූප විදියට පිළිඹු වෙන හැටි. ඒක ඇතුලේ විපාක භුක්ති විඳලා අසරණ වෙන හැටි. හිඟන්නෝ ණයකාරයෝ වෙන හැටි. හොරු බිහි වෙන හැටි. මංකොල්ලකාරයෝ බිහි වෙන හැටි. මෙහෙම ලෝකෙ හැදෙන නීතිය දන්නේ නැතුව. හරි අගක් මුලක් දන්නේ නැතුව. වෙන මොකෙක්ගේ හරි ඉත්තෙක්ගෙන් බ්‍රේන් වොස් වෙලා රූකඩයක් වුණාට පාලකෙක් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ ඉතිහාසෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දාපු දවසේ ඉඳලා පාලකයෝ නැහැ රූකඩ මිසක්. ඒකයි උනේ. මේ කතාව බොහොම ගැඹුරු විශ්ලේෂණාත්මකව කතා කළ යුතු කතාවක්. ඒක අපි ඉදිරි සාකච්ඡාවකදී කතා කරමු. අදට දේශනාව නිමා කරන්නට හොඳ වෙලාව කියලා හිතෙනවා. ඉතින් අද දවසේ සඳහන් දේශනාවට සදැහැති දායකත්වයේ සිදු කරන්නට යෙදුණු චමින්ද ජයවර්ධන මහතා සහ කේලි ජයවර්ධන දෙපළටත් ජූලි 5 වෙනි දින ජන්මදිනය සමරන ගිහානී භාග්‍ය ඉදිරිසිංහ මහත්මියටත් උතුම් තෙරුවනේ ගුණය හිත් තුළට කාවැදිලා අවබෝධයෙන් තුනුරුවන් සරණ යන්නට භාග්‍ය වාසනාව ලැබේවා. ධර්ම ශ්‍රවණය කළ හැමට ධර්ම අභිසමය පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා